සදාචාරයේ සහ සංස්කෘතියේ සීමාවන් සියල්ල බිඳ දමමින් මිනිස් මනස තුළ උපදින අතිශය රහසිගත සහ උද්වේගකර ලිංගික ෆැන්ටසියක් වටා ගෙතුණු අතීත ආසියානු වත්පිළිවෙතක් තිබෙනවා. ඒ තමයි පුරාණ ඉන්දියාවේ සහ ටිබෙටයේ රහසින් ක්‍රියාත්මක වුණු බයිරවී චක්‍ර. එහෙමත් නැත්නම් චක්‍ර පූජා වත්පිළිවෙත. බාහිර ලෝකයට මේ ආගමික පූජාවත් වුවත් එහි අන්තර්ගතය තුළ පිරිසුදුවම ක්‍රියාත්මක වූයේ ලිංගික විද්‍යාවේ එන උපරිම කාමුක ෆැන්ටසියයි. මෙම රහසිගත රාත්‍රී පූජාවේ කේන්ද්‍රස්ථානය වන්නේ බයිරවී ලෙස හඳුන්වන දෙවගණක ලෙස සලකන ප්‍රධාන කාන්තාවයි. ඇයව මැද තබාගෙන වට වී සිටින පිරිමි තමන්ගේ මනසේ සිරකරගෙන සිටින ලැජ්ජාව බිය සහ සදාචාරාත්මක සීමාවන් සියල්ල එකම රැයකින් අතුගා දමමින් අසිරිමත් ලිංගික සැනකෙළියක් ආරම්භ කරනවා. මෙහි ඇති ප්‍රබලම ලිංගික ෆැන්ටසිය වන්නේ කාන්තාව සතු සියලුම අවයව සහ ශරීර ద్వාරයන් එකම මොහොතකදී පිරිමින් කිහිප දෙනෙකුගේ ග්‍රහණයට සහ උත්තේජනයට නතු වීමයි. එහිදී ඇගේ මුඛය, යෝනි මාර්ගය, ගුද මාර්ගය වගේම ඇගේ දෑත් පවා එකවර විවිධ පිරිමින් විසින් උපරිම කාමුකත්වයකින් යුතුව භාවිතා කරනු ලබනවා. කාන්තාවකට මෙහිදී තමන් මුළු පිරිමි සමූහයක්ම පාලනය කරන ඔවුන් සියල්ලගේම ආශාවන්ගේ කේන්ද්‍ර වුණ උපරිම ආකර්ශනීයත්වයේ ෆැන්ටසිය අත්විඳීමට ලැබෙනවා. පිරිමින්ට මෙයින් ලැබෙන්නේ තමන්ගේ සහෝදර පිරිසක් සමග එකම කාන්තාවකගේ ශරීරය බෙදා ගනිමින් එකිනෙකා පරයන පුරුෂ ශක්තියක් මුදාහරින සමූහ ලිංගිකත්වයේ දැඩි උද්දීපනයයි. සාමාන්‍ය සමාජයේ තහනම් ලෙස සලකන මත්පැන්, මස් සහ ගුද සංසර්ගය වැනි සියලුමක තහංචි නිදහසේ මුදාහැරෙන මෙම රාත්‍රිය මිනිස් ඉතිහාසයේ ලියවුණු අතිශය ප්‍රබලම මනෝලිංගික අත්හදා බැලීමක් ලෙස හැඳින්විය හැකියි. ස්වභාව ධර්ම විසින් කාන්තා ශරීරයට ලබා දී ඇති අසීමිත ලිංගික දරා ගැනීමේ හැකියාව උපරිමයෙන්ම භාවිතා කරමින් කෙරෙන මේ බයිරවී චක්‍රවත් පිළිවෙත අතීත පෙරදිග මිනිසා තමන්ගේ සැඟවුණු කාමුක ආශාවන් ආගමික මුහුණුවරකින් අත්හදා බැලූ අසිරිමත් ලිංගික ෆැන්ටසියක් මිස අන් කිසිවක් නොවේ. මේ වගේ තා පුදුම හිතෙන දේවල් දැනගන්න වීඩියෝ එකට ලයික් එකක් දාලා අපිව ෆලෝ කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.